Cflix TV. වැව්බෙන්ඩි රටින් ලාංකීය කලාකිත ගීලොව සරු කරන්නට බිහි වූ ගායන ශිල්පීන් බොහෝ දෙනෙක් සිටිනවා. ඒ අය අතරින් ඕනෑම රසික සිතකට නිරන්තරයෙන් සිහිවඩ රුවක්. දශක කිහිපයක් පුරාමත් අදටත් අතිශය ජනප්‍රිය ගායන ශිල්පියෙක්. රටපුරාම පැවැත්වෙන ප්‍රසංග වේදිකාවන්ට නැතුවම බැරි ශිල්පියෙක්. ප්‍රාසංගික අත්දැකීම නිර්ලෝභීව තම රසික ප්‍රජාව වෙත තිළින කරන ඔහුට සෑම රසික පරපුරකම ආදරයෙන් නොඅඩුව ලැබෙනවා. අගනගරයෙන් දුර බැහැර රජරට පදිංචිව සිටියත් තම නිර්මාණ ඔස්සේ නිරතුරුවම තම සහෘදයන් සමග ඔහු රැඳී සිටිනවා. යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනි වූ යුවති නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයුකිමි බඳුනේ රැඳුනේ ගැයුකිමි බඳුනේ 1970 ජූනි 13 වෙනිදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස් දිගිලිය ග්‍රාමීය රෝහලේදී උපත ලැබූ රත්නායක රාජරත්න ගෝමර බණ්ඩාර වේරලියද්ද වලව්වේ සේනානායක නොහොත් සේනානායක වේරලියද්දගේ උපන් ගම දුටුවැවයි. 5 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන ඔහු 6-4 නොදන්නා පුංචිම සන්දියේ සිට සංගීත භාණ්ඩ වාදනයට දක්ෂතා දැක්වීය. වේරලියද්දගේ වාදනයේ දක්ෂතාවයට මඟ පෑදෙන්නට මූලිකම හේතුව වූයේ සිය පියාගේ කලා හැකියාවන්ය. වේරලියද්දේ ලොකු බණ්ඩාර නම් වූ ඔහුගේ පියා දේශීය වෛද්‍යාචාර්යවරයෙක් සේම දක්ෂ කලාකරුවෙකුද විය. ඔහු තමාගේ නිවසේම කලායතනයක් පවත්වාගෙන ගියේය. දක්ෂ ගොවි මහතෙකු වූ පියාට අතහිත දෙමින් වේරලියද්දගේ මව දරුවන් 5 දෙනා හදා වඩා ගත්තාය. දුටුවැව ග්‍රාමයේ ගොවිතැනට ජල හිඟකම ලොකු අර්බුදයක් වූ තැන වේරලියද්ද පවුල අවුකන සිරිමාගම පදිංචියට පැමිණියේය. වේරලියද්දේ ලොකු බණ්ඩාර මහතා මේ සියල්ල අතර තම කලායතනය සාර්ථකව කරගෙන ගිය අතර කුඩා කල සිටම බෙර වාදනයටත් කවි ශ්ලෝක ගායනයටත් යොමු වූ කුඩා වේරලියද්ද මගුල් බෙර වාදනය තුළින් පළාත් සහ සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් ලබා ගනිමින් ඉදිරියට ආවේය. මගුල් බෙර වාදනයෙන් දැක්වූ සුවිශේෂී කුසලතා නිසාම ඔහුට අගනගරයට එන්නට වාසනාව උදා විය. 1979 දී කලමුල්ල ශ්‍රී ජයනා කලායතනයට බැඳී ගායනයේ වාදනය හදාරා වසර 2කට පසු ඔහු නැවතත් ගමට ගියත් 1983 දී බෙර වාදන ශිල්පියෙකු ලෙස වේරලියද්ද සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංගීත හා නර්තන කණ්ඩායමට එක් විය. ගායනයට හා නර්තනයටත් එකසේ දක්ෂතා දැක්වූ වේරලියද්ද බැලේ සහ විවිධ ගීත නාටක වලටත් රංගනයෙන් දායක විය. 80 දශකයේදී ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස සරල ගී පරීක්ෂණයෙන් සමත් වන වේරලියද්ද තමාගේම ගී ගායනය ආරම්භ කළේය.
සේනානායක වේරලියද්ද තම පළමු සංගීත ප්‍රසංගය පැවැත්වූයේ 1980දී ජෝන් ද සිල්වා සමරු රඟහලේදීය. ඉන් පසුව 2012 වර්ෂයේදී නැවතත් සංකනාදය නමින් ඔහුගේ දෙවන සංගීත ප්‍රසංගය අපට රස විඳින්නට සැලැස් වූයේය. 1997 වසරේදී සුමති සම්මාන උළෙලේදී ඔහු හොඳම ගායකයා ලෙස සම්මානයට පාත්‍ර විය. ඒ තිස්ස අබේසේකරයන්ගේ වන සරණ ටෙලි වෘතාන්තයට ගැයූ නංගිට බැඳපු මල්වියනයි ගීතය වෙනුවෙනි. 2007දී සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති සිරස සංගීත සම්මාන උළෙලේදීත් ඔහු හොඳම ගායකයා විය. එමෙන්ම හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් 1987දී හා 1989දී කෙටි නාට්‍ය උළෙලවන් විදී ඔහු සම්මාන දිනාගත් අතර අද වන විට ඔහු ජනාධිපති සම්මානලාභී කලාකරුවෙකි. ඔහු විවාහ වූයේ ඔහුගේ ඇවැස්ස නයනා සමගයි. නන්දාවතී නම් වූ ඇය සමග තනාගත් කැදැල්ලේ ඔවුන් පුතුන් දෙදෙනෙක් සහ දියණියකගේ දෙමාපියන් විය. ලොකුදුව මදුමති සහ දෙවැනි පුතා සෙනරත් විවාහ වී දරුවන්ද සමග ජීවිත ගත කරන අතර බාල පුතා අනුර පියාගේ සංගීතයට ගායනයට පෙම් කරන්නේය. නන්දනීය පෙම සැඩරලු දියඹ වෙසුම් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරසුම් නිරන්තර සමනත රැඳෙන ගැඹුරු හඬක් හිමි ගායන ශිල්පියෙකු සංගීතඥයෙකු වාදන ශිල්පියෙකු මතුද නොව නර්තන ශිල්පියෙකු ලෙසද කලා ලොව විවිධ ඉසව් ජයකිහිලි නංවන ඔහු සේනානායක මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා 1983දී රාජ්‍ය නැටුම් හා සංගීත කණ්ඩායමට සම්බන්ධ වීමත් සමගම වේරලියද්දට ගායනය සඳහා විවිධ අවස්ථා ගලා එනවා. ඒ විවිධ සංගීත වැඩසටහන් වලට සහ සාහිත්‍ය කලා උළෙලවල් වල ගී ගැයීම සඳහායි. ශ්‍රී ලංකා රූපවාහිනියේ ආරම්භක අවධියේදීම ගායනා වැඩසටහන් සඳහාත් ඔහුට ආරාධනා ලැබෙනවා. ගුවන් විදුලියේ රජරට සේවයේ සරල ගී, රජරට කැකුළු ආධුනික ගී ප්‍රසංගය, නවරැල්ල ආදී ඔහුගේ ගීතයෙන් හැඩ වූ වැඩසටහන්. ගීයක් තුලින් ප්‍රථම වරට ඔහු ජනහද බැඳි ගායකයෙකු වන්නේ සාලිය ගුණවර්ධන ලියා වේරලියද්ද විසින්ම සංගීතවත් කළ රන් කෙන්දේ දෝ දෑංගිලි වෙලු ගිනි කන්ද රණහංසියේ මොන සාපෙකින් අප ලං වූයේ මොන රිඳුට රණහංසියේ ගීතයෙන්. මෙම ගීතය එවකට රජරට සේවයෙන් නිති ප්‍රචාරය වූ අතිශය ජනප්‍රිය වූ ගීතයක්. ගේය පද රචක ශාන්ත දේශබන්දුගේ අසිරිමත් පද රචනාවක් වූ මල් වියනෙන් බැඳි මහ බැද්දේ වුන් ගීතය වේරලියද්ද විසින්ම සංගීතවත් කොට ගැයූ ඔහුගේ අතිශය ජනප්‍රිය මුල්ම ගීත හතරෙන් එකක්. නුවරට මං ගියේ අකුරු කරන්නටයි. ඒත් මල්පැණි මෝරණ කාලෙට බැද්දේ ගී පද ගැයූ හැටි. සොරබුර වැවළඟ කොමලගේ කෝමල මම කොහොම අමතක කරන්නද? අකුරු ඉගෙනගෙන මහත්තයෙක් වෙනවට වඩා බැද්දි ගොවිතැනක් කරන්නයි මට හිත දෙන්නේ. මේ නුවර පිරීලා තියෙන එරමිනි ගාලේ පැටලෙන කොට නිදහසේ මිහිරියාව විඳින්නට මිටින් ඇරිය කුරුල්ලෙක් වගේ මං ආයිත් එනවා බැද්දට.
කරානට නුවරට ගියේ මම නුවර පිරීලා එරමිලි කටුවේ ආයෙත් ඈතට එනවා මල් විහිනෙන් බැරි මහ බෑදේ වූ අකුරු පුරාණට නුවරට ගියේ මම නුවර පිරීලා එරමිලි කටුවේ ආයෙත් ඈතට එනවා සයිබර් අවකාශයේ සිලෝන් සලකුණ සීෆ්ලෙක්ස් නවම රූපවාහිනී අත්දැකීමක් ඔබට ලබාදීමට දැන් සූදානම්. විවිධ මාධ්‍යන් රැසක් ඔස්සේ ඔබට සීෆ්ලෙක්ස් TV නැරඹීමට දැන් ඉඩහසර විවෘතයි. වෙබ්‍රවසරය හරහා සීෆ්ලික්ස් TV නැරඹීම සඳහා ප්‍රථමයෙන් ඔබේ පරිගණකයෙන් www.cflix.com වෙත පිවිසන්න. දැන් බ්‍රව්සරයේ ඉහලින් ඇති
ලයිව් TV මත ක්ලික් කරන්න. නවමු ශ්‍රී ලාංකික ටෙලිවිෂන් අවකාශය සීෆ්ලික්ස් TV ආශ්වාදය දැන් අත්විඳින්න. ස්මාර්ට් දුරකථනයෙන් ඔබ සීෆ්ලික්ස් TV නරඹනවා නම් ප්‍රථමයෙන් Google Play Store හෝ App Store මගින් සීෆ්ලික්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත යුතුයි. ඉන් පසු තිරයේ මත ඇති ලයිව් බටන් එක මත ටැප් කරන්න. දැන් ඔබට සීෆ්ලික්ස් TV සජීවී ටෙලිවිෂන් අත්දැකීම විඳ ගැනීමට ලැබෙනු ඇති. ස්මාර්ට් TV මගින් Roku TV, Apple TV, Android TV සහ Fire TV හරහා ඔබට සීෆ්ලික්ස් TV නරඹන්නට අවස්ථාව තිබෙනවා. මුලින්ම ඔබගේ ස්මාර්ට් TV එකෙන් සීෆ්ලික්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. ඉන් පසු තිරය මත ඇති ලයිව් අයිකනය මත ටැප් කරන්න. දැන් සීෆ්ලික්ස් TV මගින් උපරිම ටෙලිවිෂන් ආශ්වාදයක් ලබා ගන්න. Cflix TV. Taste of television. වේරලියද විසින්ම සංගීතවත් කොට ගැයූ ශාන්ත දේශබන්දු ලියූ සාගරය බඳු වේදනාව සහ මල්වියනෙන් මහින්දකේ ප්‍රේමසිරි ලියූ පුංචි දඟකාරියේ සහ කොහේ කොතැනක යන ගීත එක රැයින් ජනප්‍රියත්වයට පත් ඔහුගේ මුල්ම ගීත 4යි. ඉන් පසුව විජය ගුණසිංහ ලියා සිරිල් පෙරේරා සංගීතවත් කළ කුස පබාවතී පුවතක් ගීතයද එවැනිම ජනප්‍රිය තත්ත්වයකට පත් වුණා. ඔහුගේ ගීත ගුන්නේ බොහෝ ගීත 80 දශකයේ පටිගත කළ අතර 90 දශකයේදී කැසට් සඳහා යළිත් පටගත කරන්නට සිදු වුණා. මල්වියනෙන් කන්ද පිරිමැද අතිනත ගද්දා නමින් ඔහු කැසට් පට 3ක් කළා. වරක් රාජ්‍ය නැටුම් හා සංගීත කණ්ඩායම සමග ඉන්දියාවේ ප්‍රසංග සංචාරයකට සහභාගී වූ අවස්ථාවක වේරලියද්ද ඔහුගේ අතිශය ජනප්‍රිය ගීතයක් වූ සාගරය බඳු වේදනාව වූ ගීතයේ තනුවට හින්දියෙන් පරිවර්තනයක් කර ඉන්දියාවේදී ගායනා කරන්නේ කණ්ඩායම භාරව සිටි සංගීතවේදී සේන වීරසේකර මහතාගේ මැදිහත්වීම නිසයි. ඉන්දියාවේ රසිකයින්ගේ විශාල ප්‍රසාදයක් ලැබූ එම ගීතය අදටත් වේරලියද්ද ලංකාවේ සමහර ප්‍රසංගවලදී එකම තනුවට භාෂා දෙකෙන්ම මේ ගීය ගායනා කරනවා. සිංහල ගීතයේදී බුද්ධ දර්ශනය තේමා කර ලියවුණත් හින්දි ගීතයේදී ආදරය තමයි තේමාවට ලක්වුණේ. වේරලියද්දගේ ගීත කොන්නේ සියලුම ගීත රසික ආදරය නොමදව දිනාගත් ගීත වන අතරම ගීත කිහිපයක් හැරුණුකොට අනෙක් සියලුම ගීතවල තනු නිර්මාණයද ඔහුගේම වීම සංගීතඥයෙකු ලෙසද ඔහුගේ සමත්කම මොනවට කියාපාන්නක්. ඔහුටම හැරුණුකොට නිරෝෂා විරාජිනී, ජානක වික්‍රමසිංහ, අනුරාධා පෙරේරා සහ තරංග සම්පත් ආදී ජනප්‍රිය ගායන ශිල්පීන්ටද ගීත අනුනිර්මාණය කොට තිබෙනවා. මුදල මූලික කර නොගෙන නිර්මාණකරණයේ යෙදීම ඔහුගේ සුවිශේෂී ලක්ෂණයක්. වේරලියද්ද විසින්ම සංගීතවත් කොට ගැයූ ඔහුගේ ගීත සමුච්චය තුළ අඩංගු වෙන තවත් රසබර ගීතයක් වන්නේ ශාන්ත දේශබන්දු විසින්ම රචනා කළ මගේ ජීවිතේ පුරා ගීතයයි. සඳ සෙවනේ අපි තරු ගෙන්නා. ඒ තරු පමණටම අපි ප්‍රාර්ථනාවන් පිරුවා. මගේ ජීවිතේ පුරාම මා එකම සිතින් පැතුවේ ඔබයි මගේ තාරකාවී. ඒත් අද ඔබ සුදු වැලියට සැතපී අඳුරෙන් වැසී ගිහින් මගේ ලෝකෙම. ඔබ යලි එන්නේ නෑ. මා ඉවසා දරාගන්නේ කෙලෙසදෝ. මගේ ජීවිතේ පුරා එකම සිතින්
ප්‍රාර්ථනා මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා කෙලෙසෝ වේදනාව සංගවා තබා ගමි සංගවා තබා ගමි සෙවනේ අපි තරු ගැනලා ඒ තරමට පැතුමන් පුරලා සෙවනේ අපි තරු ගැනලා ඒ තරමට පැතුමන් පුරලා කවදාවත් නෑ තරහ වෙලා අද නෑ මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා කෙලෙස හෝ වේදනාව සංගවා තබා ගමි සංගවා තබා ගමි අද සැසපීලා ගන අඳුරින් ලෝකය වැසිලා සුසුවැලියට අද සැසපීලා ගන අඳුරින් ලෝකය වැසිලා ඉවසා ගන්නේ කෙලෙසම අද නෑ සදා වෙනදා වගේ සදා මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා කෙලෙස හෝ වේදනාව සංගවා තබා ගමි සංගවා තබා ගමි සංගවා තබා ගමි සයිබ අවකාශයේ සිලෝන් සලකුණ සීෆ්ලික්ස් නවම රූපවාහිනි අත්දකීමක් ඔබට ලබාදීමට දැන් සූදානම්. විවිධ මාධ්‍යන් රැසක් ඔස්සේ ඔබට සීෆ්ලික්ස් TV නැරඹීමට දැන් ඉඩහසර විවෘතයි. වෙබ්‍රවසරය හරහා සීෆ්ලික්ස් TV නැරඹීම සඳහා ප්‍රථමයෙන් ඔබේ පරිගණකයෙන් www.cflix.com වෙත පිවිසන්න. දැන් බ්‍රවසරේ ඉහලින් ඇති ලයිව් TV මත ක්ලික් කරන්න. නවමු ශ්‍රී ලාංකික ටෙලිවිෂන් අවකාශය
සීෆ්ලික්ස් TV ආශ්වාදය දැන් අත්විඳින්න. ස්මාර්ට් දුරකථනයෙන් ඔබ සීෆ්ලික්ස් TV නරඹනවා නම් ප්‍රථමයෙන් Google Play Store හෝ App Store මගින් සීෆ්ලික්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත යුතුයි. ඉන් පසු තිරයේ මත ඇති ලයිව් බටන් එක මත ටැප් කරන්න. දැන් ඔබට සීෆ්ලික්ස් TV සජීවී ටෙලිවිෂන් අත්දැකීම විඳ ගැනීමට ලැබෙනු ඇති. ස්මාර්ට් TV මගින් Roku TV, Apple TV, Android TV සහ Fire TV හරහා ඔබට සීෆ්ලික්ස් TV නරඹන්නට අවස්ථාව තිබෙනවා. මුලින්ම ඔබගේ ස්මාර්ට් TV එකෙන් සීෆ්ලික්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. ඉන් පසු තිරය මත ඇති ලයිව් අයිකනය මත ටැප් කරන්න. දැන් සීෆ්ලික්ස් TV මගින් උපරිම ටෙලිවිෂන් ආශ්වාදයක් ලබා ගන්න. Cflix TV. Taste of television. සේනානායක වේරලියද්ද යනු කොයිකා අතරත් ආදරය දිනූ ශිල්පියෙක්. තමාගේ නිර්මාණ අලුත් පරපුර ගායනා කිරීම පිළිබඳව කිසිම විටකත් උරණ නොවූ ගායකයෙක්. අද තරුණ පරපුරේ හදදිනූ ගායකීන් වන චාමර වීරසිංහ, දමිත් අසංක වැනි ගායකීන් ඔවුන්ගේ මුල් අවදියේදී ගායනා කළේ වේරලියද්දගේ ගීතයි. විවිධ අය මේ නිසා ඔහුගේ ගීත විනාශ වනවා යයි කීවත් ඔහු නිරන්තරයෙන් සිතුවේ ඔහුගේ නිර්මාණ අනෙක් අය ගැයීමෙන් ඒවායේ අගය තවත් වැඩි වෙන බවයි. ඔහුගේ විශ්වාසය වන්නේ කලාකාමී හදවතක් සහිත කලාකරුවෙකු යනු ද්වේෂය, වෛරය තුරන් කළ කෙනෙකු විය යුතු බවයි. ඔවුන්ට ආශිර්වාද කළ, ආදරය කළ වේරලියද්දට ලැබූ ත්‍යාගය නම් ඔහුගේ ගීත වෙනත් අය ගැයීම නිසාම තව තවත් ජනතාව අතර ප්‍රචලිත වීමයි. දශක 3කට වැඩි කලක් නොනැසී පවතින රසික ආදරයක් ඔහුට ලැබීමයි. මහකණු මුල්ලේ වජිර හිමි ලෙසත් ඇතැම් තැන්වල වජිර මහකණු මුල්ල ලෙසත් සඳහන්ව ඇති ගීපද රචකයා විසින් රචිත පෙරුම් පුරාගෙන ආ සංසාරයේ ගීතය තුළ සරල වචන මගින් රචනා වී ඇත්තේ ජීවිතය පිළිබඳ අතිශය ගැඹුරු සත්‍යයක්. ජීවිතය යනු අසීමිත සතුටක් සහ නොනවතින දුකක් එක්ව රැඳුණු ගමනක් බවයි. මොහොතක සතුටත් ඉන්පසු දුකත්, දුකට පසු නැවත සතුටක් එන මේ ජීවිතයේ අර්ථය අප සොයාගත යුත්තේ ජීවන අත්දැකීම් තුළින්මයි. මනුෂ්‍යත්වයත් ජීවිතයත් ගැඹුරින් විමසන මේ ගීතයත් වේරලියද්ද විසින්ම සංගීතවත් කොට ගැයූ ගීතයක්. දිවිය මොනතරම් සුන්දරදෝ, දුකම කොයිතරම් සතුටක්දෝ. පෙරුම් පුරාගෙන ආසංසාරේ ඇතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැලුවේ උම්රිය මොහොතක් නතරනේ සුවඳ වගේ ජීවිතය
හැලුවේ දුම්රිය මොහොතක් නතර වුණේ වරක්නෙතක කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ වරක්නෙතක කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ පෙරුම් පුරාගෙන ආසංසාරේ ඇතුමත සුසු විසුදුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැලුවේ දුම්රිය මොහොතක් නතර වුණේ කැදැල්ල සමග ආවර්ජනා වැව්බැඳි රටින් බිහිව ගීලොව සරු කරන සේනානායක වේරලියද්ද ගායන ශිල්පියා වෙනුවෙන් අද ගීතවත් වූයේ ශාලික දෙව්මිත්. සංගීතය සැපීමෙන් දායක වුණා උපුල් දිගම්පිටිය සමග යූටෝන්. 1974 වර්ෂයේ සිට 2007 දක්වා විවිධ තරඟමාලාවන් ජයග්‍රහණය කොට බෙරවාදන, ගායන, නර්තන සඳහා ජයග්‍රහණ සම්මානයට පාත්‍ර වී ඇති වේරලියද්ද ඒ අතරින් ලැබූ සුවිශේෂ සම්මාන කිහිපයක්. 1987 වර්ෂයේදී සරසවි නිර්මාණ සම්මාන උළෙලේදී ඇසිඩ් කෙටි නාට්‍ය සඳහා හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ලැබීම. 1987 වර්ෂයේදී සරසවි නිර්මාණ සම්මාන උළෙලේදී ඇසිඩ් කෙටි නාට්‍ය සඳහා හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ලැබීම. 1989 වර්ෂයේදී යෞවන සම්මාන නාට්‍ය තරඟයෙන් කුරිරු රංගන නාට්‍ය සඳහා හොඳම සංගීත අධ්‍යක්ෂණයට සම්මාන ලැබීම. දක්ෂ නර්තන ශිල්පියෙකු ලෙස සීගිරි කාශ්‍යප, වසන්ති, විශ්වගීතය, ජන්මභූමි වැනි මුද්‍රා නාට්‍යවලත් දයා වයමන්ගේ නේනගේ සූදුව වේදිකා නාට්‍යයටත් රංගනයෙන් ඔහු දායක වී තිබෙනවා. 1988 දී සංකරාවය නමිනුත් 1998 දී මල්වියනෙන් නමිනුත් එක පුද්ගල ගී ප්‍රසංග තුළින් සිය ගීත රසිකයන් වෙත ඔහු ගෙන ආවා. රාජ්‍ය නැටුම් හා සංගීත කණ්ඩායම සමග එංගලන්තය, ප්‍රංශය, චීනය, බුරුමය, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, ඉරාකය, කැනඩාව, ඉතාලිය වැනි රටවල් වල ඔහු සංචාරය කළා. බෙරයක් අතට අරන් වාදනය කරන්නට බැරි තරම් කුඩා වයසේදී බෙර වාදනයට යොමු වී කලාවට ලැබි තම පියාගෙන් වාදනය, නර්තනය, ගායනය යන සියලු හැකියාවන්ට අතපොත් තැබූ සේනානායක වේරලියද්ද අදටත් තම සොඳුරු ගම්මානයේ හිඳ කලාවට තම නොමසුරු දායකත්වය ලබා දෙයි. ගොවිකමට ගමේකමට ප්‍රිය මේ සොඳුරු කලාකරුවා දශක ගණනාවකට පසු අදත් ගී ලියමින් සංගීත නිර්මාණය කරමින් ගයමින් ලාංකීය රසික සිත් අමන්දානන්දයට පත් කරවනවා. රජ රටින් උපන් මේ ගැමිකම මුසු වූ සුමියුරු රිද්මය අපේමය කිව හැකි ගැඹුරු හඬ චිරාත් කාලයක් අපේ සවනතේ
නිම්නාද වේවා. කවියක් වාගේ ජීවත් වන්න තාලය ගෙනවිත් දෙන්න. කෝලනි ඔබටයි කියන්නේ වසන්තයට ගී ගයන්න. Cflix TV.